Welcome to Maximus Education Newsroom. අපි දැන් අලුත් දෙයක් ඔයාලට කරනවා. අපි මේක newsroom එකක් අපි අලුතෙන් introduce කරනවා MBN production. අපි මේකෙදි කරන්න බලාපොරොත්තු වෙන්නේ අලුත් දේවල් ඔයගොල්ලෝ introduce කරන්න. ඒ කියන්නේ rule changes වගේ දේවල් introduce කරන්න. එතකොට අපි අද ගේන්නේ ඔයාලට පහුගිය දවසේ වෙච්ච rule change එක breaking news එක ඔස්ට්‍රේලියා. ඉතින් මේගොල්ලන්ගේ මොකද්ද වෙනස් වෙලා තියෙන්නේ මේකේ තියෙන in detail දේවල් කියන්න තමයි මම මේක යූස් කරන්නේ දැන් ඔස්ට්‍රේලියා වල 30 වෙනිදා officially announce කරා අපේ ලංකාව level wise. ඒ කියන්නේ හැම රටකටම තියෙනවා ඔස්ට්‍රේලියා දාදී level එකක්. ඒතර level 1, level 2, level 3 ඕම් කියලා තියෙනවා. ඒතර level 3 and 4 කියන්නේ සාමාන්‍ය ගොඩක් රට යටම ඉන්න රටවල්. ඒතකොට level 3 and 4 වලදී වීසා ගන්න හරිම අමාරුයි. එතකොට ඔෆර් ලෙටර් එකක් ගන්න ගොඩාක් දේවල් ඕනේ. ඊට පස්සේ ડોකියුමන්ටේෂන් ගොඩාක් ඕනේ. ඉතින් මේ කැටගරිස් අනුව තමයි මේ හැමදේම ඩිපෙන්ඩ් වෙන්නේ. ඒතර දැන් ලංකාව ගොඩ කාලයකට කලින් level 1 ඉඳලා තියෙනවා. නමුත් ඊට පස්සේ වැටිලා level 4 ගිහිල්ලා තියෙනවා. ඉතින් 4 ගිහිල්ලා 3 ගිහිල්ලා ඔහොම තමයි දැන් පහුගිය ටිකේ තිබුණේ level 2. ඉතින් level 2 උනත් යම් තාක් දුරට ડોකියුමන්ටේෂන් අවශ්‍ය වෙනවා. ඉතින් මේ ඉමිග්‍රේෂන් එක මේක වෙනස් කරන්නේ ගොඩක් වෙලාවට ලංකාවෙන් ගියපු ළමයින් හා ඒගොල්ලෝගේ behaviors ඒගොල්ලෝගේ තියෙන academic criteria එක ඒගොල්ලෝ කොච්චර දුරට ඉගෙනගෙන සාර්ථක වෙලා තියෙනවද එතනින් එහාට ඔන්න ඔය දේවල් තමයි ගොඩක් වෙලාවට බලන්න. ඊට පස්සේ ලංකාවේ තියෙන financial stability එක ගොඩක් දේවල් බලපානකොට. ඉතින් මේ දේවල් ඔක්කොම කන්සිඩර් කරලා තමයි ඒගොල්ලෝ ඩිසයිඩ් කරන්නේ රටක් level 1 කරනවද 2 කරනවද කියලා. ඉතින් පහුගිය ටිකේ ඉන්දියා and චයිනා ඒවා ඔක්කොම level 1 ඉඳලා තියෙනවා. දැන් එයාලා too much රටට. දැන් ඒගොල්ලෝ ගිහිල්ලා මේ හැමතැනම මේ ප්‍රශ්න වෙන්නේ ඔය මේ ප්‍රොටෙස්ට් කරන්නේ ගොඩක් වෙලාවට ඒක නිසා. දැන් ඒගොල්ලෝ too much. ඉතින් ඒගොල්ලෝ කරන්නේ දැන් එයාලව drop කරලා ලංකාවෙන් යන ප්‍රමාණය ඒ තරම් නැහැ කම්පෙයාර් කරලා. ඉතින් ලංකාවේ අය ගොඩක් දුරට කොච්චර වුණත් නම තියාගෙන ඉන්නවා. ඉතින් මේ දේවල් නිසා අපි ඒගොල්ලෝ අපි වැටලා තිනවා. ඉතින් crowd ලංකාවේ ගානට වැටිච්ච එක. ඉතින් අද නිවුස් එක මේ ගැන. එතකොට මොනවද මේ changes? එතකොට changes කිව්වම level 1 කිව්වහම ගොඩක් දුරට අපි European Union එක ගානටම වැටලා තියෙනවා. right? ඒක තමයි හරිම දේ. ඒ කියන්නේ හරිම විදිහට මේක කිව්වා. European Union එක කියන්නේ ඉතින් ඒගොල්ලෝගේම community එක බලන්නකො. ඉතින් ඒගොල්ලෝගේ community එකෙන් එයාලා රටට ගද්දි මුකුත් බලන්නේ නැහැ. same. ඉතින් ඒතර ලංකාවේ ගද්දිත් අපිට ඇත්තටම හරියට ගත්තොත් මේකේ කිසිම දෙයක් දෙන්න අවශ්‍ය නැහැ. කියන්නේ ડોකියුමන්ටේෂන් බොහොම ස්වල්ප ප්‍රමාණයක් තියෙන. කියන්නේ ඔයගොල්ලෝගේ බර්ත් සර්ටිෆිකේට්, ඔයගොල්ලෝගේ ඇකඩමික්ස්, ඉතින් ඒ වගේ අර මේජර් ડોකියුමන්ට්ස් තියෙනවා නම් ඒ ටික විතරයි අවශ්‍ය. ඊට පස්සේ මෙඩිකල් එක, ඔය වගේ දේවල් විතරයි. ඉතින් ඒ කියන්නේ ඉස්සර ඕන වෙලා තිබුණා ෂෝ ෆන්ඩ් එක. ඕක තමයි ළමයින්ට ලොකු ප්‍රශ්නයක් කරලා දුන්නේ අනිත් එකයි IELTS එක. ඉතින් ඊට පස්සේ ෂෝ ෆන්ඩ් එකට අවශ්‍ය සෝස් ඔෆ් ෆන්ඩ්, ඊට පස්සේ පේරන්ට්ස් ලගේ ඉන්කම්, මේ වගේ ගොඩාක් හිස්ටරි එක, ඒ කියන්නේ පේරන්ට්ස් ලගේ හිස්ටරි එක, ෆයිනෑන්ෂල් හිස්ටරි එක, ඔයගොල්ලෝ කොහමද කොච්චර කාලයක් සෝස් එක මොකක්ද, කොච්චර කාලයක් ඔයගොල්ලෝ මේක මේ ෆන්ඩ්ස් ජෙනරේට් කරලාද, ලෝකෙට ප්‍රශ්න ඇහුවනේ. ඉතින් මේ කොහොම වුණා ඔස්ට්‍රේලියාවට. හැබැයි දැන් මේකත් එක්ක මේක සිලියක් ඕනේ නැහැ. ටෙක්නිකලි ගත්තාම මුකුත් ඕනේ නැහැ. හැබැයි මේ ලංකාවේ අපි කොච්චර කරත් අපි ඇසෙස් කරන්නේ ලංකාවේ එම්බසි. ඉතින් මේ එම්බසි එකෙන් ඇසෙස් කරද්දී අපි මේකේ යම් තාක් දුරට අපිට ඩොකියුමන්ට්ස් දෙන්න අවශ්‍යයි. මොකද අපි ඇවිල්ලා ලංකාවේ වෙලා ආසින් පාත් වෙච්ච තැනක් නෙමෙයි මෙතන. ඉතින් ලංකාවේ හිස්ටරි එක ඒගොල්ලෝ දන්නවා. ඉතින් හිස්ටරි එකත් එක්ක අපි මේ තැනට ආවට නමුත් ඒගොල්ලෝගේ හිත ඇතුලේ ඩවුට් එකක් තියෙන්න පුළුවන්. මේක ඇත්තටම මේගොල්ලන්ට මේක කරගන්න පුළුවන් වෙයි. මේ ළමයි අත්‍තරම් ජෙනුයින්ද කියන එක. ඉතින් මේ ජෙනුයින් ක්‍රයිටීරියා එක මීට් කරන්න නම් අපිට කරන්න තියෙන හොඳම දේ තමයි යම් තාක් දුරට අපි ෆන්ඩ්ස් දෙන්න. ඉතින් ඒතකොට ෆන්ඩ්ස් කම්ප්ලීට්ලි අයින් කරන්න එක. ඉතින් යම් තාක් දුරට ෆන්ඩ්ස් පෙන්නලා ඉවරලා ඒකේ තමයි වලගේ සාර්ථකත්වය එන්නේ. හා මේක මේ දීලා තියෙන chance එක අනාගතොත් ආයි ලංකාව කැටගරි පල්ලෙහාට වැටෙනවා. ඉතින් ඒක නිසා මම කියන්නේ ගොඩක් දුරට අනිත් අපේ මේ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න අනිත් අයටත් හා මේක ගැන දැනුවත් හෝ දන්නේ නැති අයටත් ඉතින් මම කියන්නේ වැඩේ කන්න එපා. කරන වැඩේ හරියට කරන්න. ඉතින් දාන්න පුළුවන් ડોකියුමන්ටේෂන් පුළුවන් ගානක් දාන්න නොදාම ඉන්න එපා. මේක අර දුන්නා කියලා ටිකක් අර ඕපන් කරගෙන මේක අනාගන්න එපා වැඩේ. ඉතින් මේක දීලා තියෙන වෙලාවේ පුළුවන් තරම් ක්වොලිටි ඇප්ලිකේෂන් හොඳ ඇප්ලිකේෂන්ස් ටිකක් දාලා ඉමිග්‍රේෂන් එක සැටිස්ෆයි කරලා ඒ කියන්නේ ඒගොල්ලෝගේ රටේ මේ දීපු එක ඒගොල්ලෝගේ
මේ දීපු තීරණේ වැරදි නැහැ කියන ගානට අපි ලංකාවේ නම තියාගන්නවා. ඉතින් නම තියාගෙන මේ හරියට මේ ඇප්ලිකේෂන්ස් ටික උඩ දැම්මොත් ලංකාව මේ විදිහටම level 1 තියෙනවා. එහෙම නැත්නම් මේ හැමදේම තියෙන ඔයගොල්ලෝගේ අතේම තමයි. මේක හරියට නොදැම්මොත් ආයෙ ඉවරයි. ඊට පස්සේ ඉතින් මේකට වන්දි ගෙවන්න ළමයි. ඉතින් ඒ නිසා හැමෝටම මම කියන්නේ දැන් මේ වෙලාවේ කලබල වෙන්න එපා. දාන ඒවා දාන්න කොහොම කියාස්. ඉතින් ළමයින්ටත් මම කියන්නේ ඔයගොල්ලෝ ෂෝ ෆන්ඩ් එක කම්ප්ලීට්ලි අයින් කරන්න එපා. අයින් කරන්න දුවට යම් තාක්ෂයකට දාන්න කියන්නේ පුළුවන් නම් like 8 million 10 million වගේ දෙන්න පුළුවන් නම් even 5-6 million උනත් enough. but ඒකත් පේන්න මුකුත්ම නොපෙන්න ඉන්න එපා. ඒකත් genuine funds ටිකක් පෙන්නන්න. ඒකත් third party යන පස්සේ ඕවා වුණු කොහොමත් ආයි blacklist වෙනවා. ඉතින් ඒ නිසා ඒ වගේ දේවල් කරන්න එපා. පුළුවන් තරම් හොඳට මේ files ටික apply කරන්න බලන්න. ඒට අමතරව එතකොට දැන් ඔයාලගේ source of fund එක ඒවා මුකුත් අවශ්‍ය වෙන්නේ නැහැ මේකට. එතකොට ඒගොල්ලෝ history එක බලන්නේ නැහැ. ඔයාලට මේකේ අඩුම ගානේ මාස 3ක bank statements පෙන්වන්න පුළුවන් නම් that would be enough. මාස 3ක bank statements ටික දාන්න. එතකොට ඒගොල්ලන්ට at least satisfied මේකේ කාලයක් තිස්සේ fund එක යනවා කියන එක. මොකද ඔයාලා අද දාලා හෙට bank statement එක දැම්මොත් ඉතින් ඒක ඇත්තටම quality එකක් නෑ. ඉතින් ඒක requirement එකක් නෙමෙයි නමුත් that's better. ඉතින් ඒකයි අනිත් දේ තමයි English requirement එක. ඉතින් මේ හැමෝටම ප්‍රශ්නයක් කරලා දෙනවා IELTS බෑ මෙහෙම IELTS බෑ කියන එකේ අනිත් පැත්ත තමයි ඉතින් ඔයගොල්ලෝ කොහොමද රට ඇතුළේ ගිහලා ඉංග්‍රීසි වලින් කරන්නේ මේක කරන්නත් ඉතින් ඔයගොල්ලෝ ඉංග්‍රීසි වලින් කරන්නේ මේ කෝස් එක සිංහලෙන් නෙමෙයි. ඉතින් ඇත්තටම ඉංග්‍රීසි කියන නොලෙජ් එක නැතුව ඔයගොල්ලන්ට රට ඇතුළේ ගිහලා අපි වැඩක් නැහැ. නමුත් දැන් මේ requirement එක හැටියට අපිට දැන් IELTS requirement එක waive off කරලා තියෙනවා. දැන් නමුත් ඔයගොල්ලෝම කල්පනා කරලා බලන්න ඔයගොල්ලෝ යන්නේ ඉංග්‍රීසි රටට. ඉන්නේ ඉංග්‍රීසි මිනිස්සුත් එක්ක. කරන්නේ කෝස් එක ඉංග්‍රීසි. ඉතින් යම් තාක්ෂණයකට ඔයගොල්ලෝ ඉංග්‍රීසි knowledge එක access කරන්න ඕනේ. ඉතින් මේ assessment එකේදී යුනි එක අතේ තමයි වැඩේ තියෙන්නේ. යුනි එක කැමති නම් waive off කරන්න පුළුවන්. ඔයගොල්ලෝගේ English medium degree එකක් හෝ යම් කිසි qualification එකක් base කරගෙන. කියන්නේ ඒකෙන් still ඒගොල්ලෝ බලන්නේ ඔයගොල්ලෝ B1 හෝ B2 level එකට eligible. IELTS waive. ඒ eligibility එක තියෙනවා නම් ඔයාලගේ මේ මොනවා හරි course එකකින් හෝ යම් කිසි දෙයකින් assessment එක prove වෙනවා නම් ඔයාලගේ English knowledge එක ඇති කියන ඔයාලා course එක කරන්න. There is a possibility of waiving this, right? එතකොට ඔන්නේ ප්‍රශ්න දෙකම හරි. ඊට පස්සේ අනිත් දේ තමයි interviews ගොඩාක් වෙලාවට GSR interview එකක් ඉන්නවා. පහුගිය කාලෙම මොකද තමයි ළමයි ගොඩාක් හැලුනේ. මොකද ගොඩාක් අයට කරගන්න බැරි වුණා. ඉන්ටර්වියුස් පාස් වෙන්න බැරි වුණා. ගොඩාක් දේවල් එතනදී තමයි ඩ්‍රොප් වෙන percentage එක වැඩි වුණේ. ඉතින් දැන් ඔන්න මේක රිලීස් කරලා දෙනවා. දැන් GSR interviews ගොඩාක් universities වල නැහැ. මේ වෙලාවේදී ඔයගොල්ලෝ දාද්දී universities level 1 universities choose කරනවා නම් ඔයගොල්ලන්ට benefits වැඩි. මොකද ලංකාවත් level 1 වෙලා ඉන්න වෙලාවේ level 1 uni එකකට දැම්මොත් very high chances of getting the visa. අනිත් එක තමයි මේ waivers ගොඩාක් ඒවා ගොඩාක් දුරට possible. uni එක අතේ තමයි හැමදේම දෙන්නේ. ඉතින් මේක waive කරලා දුන්නොත් immigration එකට අවශ්‍ය නැහැ ලොකු document ප්‍රමාණයක්. ඉතින් දැන් SOPs උනත් අර ලොකු හැලේ ලියන්න ඕනේ නැහැ. දැන් ඇත්තටම පොඩි SOP එකක් තමයි immigration එක require කරන්නේ. ඒකෙන් එයාලා බලන්නේ ඔයාලා අතන genuine දෙන්නේ. genuine student කෙනෙක් විදිහට මෙහෙට ඇවිල්ලා study කරයිද ඒ criteria එක ඔයාලට meet කරගන්න පුළුවන් නම් ඔප්පු කරගන්න පුළුවන් නම් that's enough. more than enough. ඒකට අර දැන් ඉස්සර වගේ මොනවද assets translate කරගෙන ඔය දේවල් වලට ගණන් ඕනේ නැහැ. මොකද ඒක mandatory documents නෙමෙයි. හැබැයි මම කියන්නේ පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මේ documents කරගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් documents දාන්න එකේ වරදක් වෙන්නේ නැහැ. ඒකෙන් ඔයාලට හොඳක් වෙනවා. ඒ නිසා දාන්නේවා too much documents දාන්න යන්නත් එපා. මොකද මේ වෙලාවේ දීලා තියෙන වෙලාවට too much දාන්න ගියාම පස්සේ immigration එක බලයි මොකද මේ කියන්නේ. ඒ නිසා එහෙමත් එපා. සාමාන්‍යයෙන් Tamanට idea එක තියෙනවා නම් මෙහෙම එක දැම්මොත් හොඳයි කියන එක දාන්න. මේක අමතරව ඉතින් මේ rule change එකත් එක්ක ඔයගොල්ලන්ට visa chances very high. ගොඩාක් visa chances වලට ඔයගොල්ලන්ට chance එක තියෙනවා 99% වගේ ඔයාලට මේකේ visa chances very high. ඉතින් මේකට අමතරව තව open වෙන්න පුළුවන් දෙයක් තමයි මේ rule change එකත් එක්ක vocational trade එක. vocational trade එකේ කියන්නේ diploma levels. ඉස්සරම දැන් diploma levels වලට දුන්නා. ඊට පස්සේ නැතු වුණා ඒක. දැන් diploma levels ගත්තාම carpentry ඊට පස්සේ chef cookery commercial cookery
then hospitality, ඊට පස්සේ තව motor mechanic, ඔය වගේ courses. ඒවා විල ඔක්කොම vocational courses, trade courses. මේවා යන්නේ diploma levels එකයි. certificate 3, certificate 4, diploma and advanced diploma. මේ වලට visas දැන් can try because මේක මම හිතන්නේ මේ level 1 එකත් එක්ක මේ opportunity එක open වෙයි. ඉතින් එතකොට ළමයින්ට මේක try කරන්න පුළුවන් දැන්. ඒ courses වලට interest ආයෙන්න gaps මොනවත් නැත්තම් O levels A-levels හරියට තියෙනවා නම් මේකට try කරන්න පුළුවන්. මේකේ chance එක තියෙන හැබැයි පොඩි අයට විතරයි. දැන් අවුරුදු සාමාන්‍යයෙන් 20-21 අයට මේකට try කරන්න පුළුවන් diploma vocational level එකට. possible. ඉතින් මේ වගේ ගොඩක් benefits ටික එක්ක තමයි මේ ඕස්ට්‍රේලියා ගමන යන්නේ. ඉතින් අද නිවුස් රූම් එකෙන් මම මේ ටික එක්ස්ප්ලেইন කරා ඔයාලට මේ ඕස්ට්‍රේලියා changes මොනවද කියන එක. තව ඉස්සරහට මම තව changes මොනවද වෙන්නේ කියන එක කියන්නම්. එතකොට ඔයාලට ඒක අපිත් එක්ක ඉන්න ටච් එකේ අපේ channel එකට subscribe කරලා channel එක දිගටම බලන්න, අපේ TikToks බලන්න දිගටම. අපි දිගටම ඔයාලව අප්ඩේට් කරන්න මොනවද අලුත් දේවල් explain කරන්න පුළුවන් දේවල් ටික මම explain කරලා ඔයාලට දෙන්නම්. එතකොට ඔයාලට idea එකක් එනවා මේක මේකයි කියන එක. ඉතින් තව දෙයක් මතක් කරන්න ඕන අපේ events, upcoming events. ඉතින් හෙට තියෙනවා අපේ event එකක් France college එකෙන් office එකට එනවා. ඉතින් කැමති කෙනෙක් ඉන්නවා නම් එන්න පුළුවන්. spot admission day එකක්. ඒත් එක කතා කරලා කැමති කෙනෙක්ට ඒක ගන්න පුළුවන්. දැනට news එච්චරයි. See you next time.